ඕ ඔන්න මගුල කොරත් හරියන්නේ නැහනේ. හරක් බැඳිල්ලත් එච්චර ඒසි පාසු කාර්යයක් නෙවෙයි. කොහෙද මේ නෑම්බියෝ එකෙකුටවත් මේ පැටවුනේ නෑනේ. මොකද්ද මේකට කරන්නේ? හරක් නෑම්බියෝ ටික මස් කඩේට දක්වන නෑ නෑ. පව්. එම කරන්න හොඳ නෑනේ. සරා අයියටවත් කෝල් එකක් දීලා බලන්න ඕනේ. බලමු. මම හිතන්නේ එහෙම ළමයි ඇත්තේ ඊටාම සුළු පිරිසක්. වර්ණකුල කීවේ. ඔව් ඊටාම සුළු ගානක්. ඒත් කිරි කලයකට ගොම බිඳක් වැටුනොත් ඇති කියලා කතාවක් තියෙනවනේ මිස්ටර් වර්ණකුල. එතකම් පිළිවිදකට වැඩක් කරනවා. හෙලෝ ඒ සරායි මම මේ සිරාමලය කතා කරන්නේ. ඔව් සිරා. මොකෝ මේ උදෑනක්කේ මාව මතක් වුනේ. අනේ සරායි වැඩක් නැහැ කියලා. ඈ මොනවා කරත් හරියන්නේ නැහනේ බං. මේ අපේ අර වැස්සි නෑම්බියන්ට පැටවුනේ. මට පොඩ්ඩක් කියාපන්කො මොනවා හරි කෙමක්වත් තියනවද කියලා. ඈ නැත්තම් මං ඕකුම් මේ මස් කඩේට දක්කලා නිකන් ඉන්නවා. ඕකද බම් ප්‍රශ්නේ ඈ කොච්චර හිතන්න එපා. මේ ඔය මේ ඕකට වෙදකම් කරන දොස්තරලා ඉන්නවා බං. ඕ අඩේ අම්මා. ඒවට දොස්තරලා ඉන්නවද? ඔය ප්‍රශ්නද බං මේ තාක්ෂණයේ දියුණු ලෝකේ ඈ. අනේ බං මට ওই දොස්තර මහත්තයාගේ මේ ෆෝන් එකේ අංකේ දීපන්. හරි මං මුදල නම්බරේ දාන්නම්කෝ. ඔබ කතා කරලා බලපන්කෝ. මොකද්ද කිව්වේ දොස්තර මහත්තයාගේ නම? පසු වෛද්‍ය හරි මොකක් හරි කියන්නේ. සත්තු වෛද්‍ය කියලා කියපන්. සත්තු දොස්තර මහත්තයා. හරි. හරි මං කෝල් එකක් දීලා බලන්නම්. අනේ බං ඔබට පින් සිද්ධ වෙන හොඳේ. හරි සිරා හරි. හරි. මූගිරට කෑවද? මූ මේ සාමාන්‍ය සතියකට කී සැරයක් විතර නාවනවද? මුඩ මම බෙහෙත් ටිකක් ලියලා දෙන්න. හැබැයි හරි වෙලාවට දෙන්න ඕනේ. හරිනේ? හරි. පූසාරන් යන්න. මේ මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම් ඈ. බෙහෙත් ටික වෙලාවට දෙන්න ඕනේ. සල්ලි ඉස්සරහ කවුන්ටරේට ගෙවන්න. හෙලෝ මේ අර සත්තු දොස්තර මහත්තයාද? සත්තු දොස්තර නෙවෙයි පසු වෛද්‍ය. මේ දරු නම්බු දීලා කතා කරනවා. මේක හොඳ රස්සාවක්. අනේ නෑ මේ මම දන්නේ නෑ ඒකයි. මේ මොකද්ද? පච වෛද්‍ය? පසු වෛද්‍ය. අනේ සෝරි මේ මම අහලා තිබුණේ නෑ ඒකයි. මේ අපේ මේ අර එළේ දෙනෙක් ඉන්නවා ඌට මේ පැටවු නෑ මහත්තයෝ. අනේ පුළුවන් දෙයක් කරලා දෙන්න. ගාන ටිකක් සැරයි හැබැයි හොඳේ. මං ඔය ඉතින් කීයක් හරි දෙන්නම්. කවද්ද? හෙට උදේ එනවා. තමුසේ ගෙදර ඉන්නවනේ. හෙට උදේ. හෙට උදේ එනවනම් කමන්නේ නැහැ. හරි. මේ මහත්තයා ඉන්නකෝ. මහත්තයට ඕන හැම පහසුකමම මං හදලා තියන්නම්. හරි? අනේ මහත්තයෝ ගොඩාක් පිං. හරි මහත්තයෝ හරි.
හරි හරි. හරි හරි. මොකද මේ හරියට ගේ තියෙන තැන හොයාගන්නත් බෑ මේ කොයි එකටත් කෝල් එකක් දීලා බලන්න. මොකක්ද උගේ නම කිව්වේ? ඕ ආවෙන්නේ. Nenek kolek kan? කවුද බං? Kau tu dana. දී පාන්දර පත්තිලව්වේ මේ අර දොස්තර මහත්තයා නේද? හලෝ හෙලෝ මේ උන්නේ හේ මම මේ ඔහෙලයි පැත්තට එන ගමන් අනේ දොස්තර මහත්තයෝ මේ පොඩි ප්‍රශ්නයක් දොස්තර මහත්තයා එන ගමන්ද මේ මට චුට්ටක් මේ නෑදෑ ගෙදරකට යන්න වෙලා තියෙන්නේ දොස්තර මහත්තයා එන්න කමක් නෑ මොකක් අමුස ගෙදර නෑ ඕකට මේ වැඩි වෙලාවක් යන්නේ නැහැ. තමුසි ඉඳලා යනවා. දොස්තර මහත්තයා මෙහෙමයි. මේ මම නැති වුණාට කමක් නැහැ. දොස්තර මහත්තයා ඉන්නේ. ඔව් අරකව මේ කොටකොල්ල ගැට ගහලා තියෙන්නේ පොල් ගහේ. ඔව්. ඌ අනේ කීකරු වැස්සි. මේ එතකොට වතුර බේසමක් එහෙම තියලා ඇති. පොල් ගහලන්. මේ ඔව්. පොල් ගහේ ඇණයක් ගහලා ඇති මහත්තයෝ. හරිනේ? මහත්ය ඇවිල්ලා වැඩ ටික කරලා යන්න. සල්ලි ටික මම පොඩි කෙලීට දීලා යන්න. ඇයිසේ? මේ මට අනිත් ඒවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ තමුසේ මේ වැස්සිත් කොට වෙන්නකට ගැහුවා කිව්වා. වතුර බේසමකුත් තියුවා කිව්වා. ඒක කමක් නැහැ කියමුකෝ. තමුසේ මොකටද ඔය අර මේ පොල් ගහේ යණයක් ගැහුවේ? මොකද්ද මහත්තයෝ? ඇනේ? ඇයි මහත්තයයි කලිසම එල්ලන්නේ? මොකද්ද බූරුවෝ කිව්වේ? මන්තෝගේ හප්පට ඉඳපිය මං එනකන්